Hello everyone. අද මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කතා කරන්න යන්නේ කම්මැලි ඇස නැත්නම් lazy eye කියන condition එක ගැන. මේකට medical term එක විදිහට අපි use කරන්නේ amblyopia කියලා. ඉතින් මේ තත්ත්වය සාමාන්‍යයෙන් චූටි බබෙක් ඉපදුන කාලේ ඉඳන් අවුරුදු 13ක් වගේ වෙන කාල සීමාව වෙනකන් මේක develop වෙන්න පුළුවන්. සමහර බබාලගේ අපිට මේක වපර තත්ත්වයක් විදිහට දකින්නත් පුළුවන්. හැබැයි වපර තියෙන හැමෝගෙම මේ lazy eye කියන condition එක නෙමෙයි තියෙන්නේ. වපර නැති බබාලා කම්මැලි ඇස කියන තත්ත්වය තියෙන්න පුළුවන්. දැන් අපි කතා කරමු කොහොමද ඇති වෙන්නේ කියලා. ඇස් දෙක ගත්තාම එක ඇහැක පෙනීම දුර්වලයි. ඒත් එකම ඒක දැන් දෙයක් දිහා බලලා ඒ දේ හරියට අඳුර ගන්න තියෙන කාල සීමාව ටිකක් වැඩිපුර යනවා ඒ ඇහැට. දෙයක් දිහා බලලා ඒක කොච්චර දුරකින්ද පිහිටලා තියෙන්නේ කියන එක තේරුම් ගන්න අපහසුතාවයක් තියෙනවා. ටික කාලයක් යනකොට මේක වැඩි දැනෙන්නේ නැහැ. මොකද ඇස් දෙකෙන්ම බලනකොට අනිත් ඇහි හොඳ පෙනීමක් තියෙනවානේ. එතකොට ටික කාලයක් යනකොට අපේ මොලෙන් තීරණය කරනවා අර දුර්වල ඇහි පෙනීම පොඩ්ඩක් මග ඇරලා අර හොඳ පෙනීම තියෙන ඇහෙන් වැඩ ටික කරගෙන යන්න. මේක තමයි මේ తত্ত্বය. ඉතින් එතකොට අර පෙනීම දුර්වල ඇහැ ටිකක් කම්මැලි වෙනවා. ඉතින් එතකොට ඒකෙන් වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒක කම්මැලි වෙලාම යනවා. අනිත් ඇහෙන් වැඩ ටික කරගෙන යනවා. ඉතින් මේක වැඩිහිටියන්ගෙත් අපිට ගොඩාක් අයි ටෙස්ටින්ග්ස් වලදී දකින්න තියෙනවා. ඉතින් ගොඩක් දුරට ඒගොල්ලන් දන්නෙත් නැහැ. පොඩි කාලේ ඉඳන්ම එක ඇහැකින් තමයි විෂන් එක ફોකස් කරගෙන ගිහින් තියෙන. අනිත් ඇහැ පේනවා අඩුයි කියන එකවත් දන්නේ නැහැ. ඒක ඇත්තටම අවශ්‍ය නැහැ කියන තත්වෙට ඒගොල්ලන්ගේ මනස හුරු වෙලා ඉවරයි. මේක චූටි බබාලාගේ නම් අපිට මැනේජ් කරලා ගොඩාක් දුරට යථා තත්වයකට පත් කරන්න පුළුවන්. මේකේ මැනේජ්මන්ට් එක ගැන කතා කරොත් ගොඩක් වෙලාවට අපිට හම්බෙනවා දෙමව්පියෝ මේ කරන මැනේජ්මන්ට් එකට ටිකක් බය වෙනවා. මේක ඇත්තටම හරියට තේරුම් කරොත් මේ මැනේජ්මන්ට් එක අපි කරන්නේ අපි හොඳ ඇහැට තමයි ට්‍රීට් කරන්නේ. ඒ කියන්නේ අපි හොඳ ඇහැ පැච් කරනවා. මම මේ ෆොටෝ එකේ පෙන්නන විදියට හොඳ ඇහැ වහලා අර දුර්වල විෂන් එක තියෙන ඇහෙන් අපි බලන්න කියලා බබාට හුරු කරනවා. මේක සමහර වෙලාවට අපි පොඩි ඩ්‍රොප් එකක් දාලා හොඳ ඇහැ ඩයලේට් කරනවා. ඒ කියන්නේ පෙනීම පොඩ්ඩක් ඒකේ අඩු කරනවා. එතකොට අනිත් ඇහෙන් කොහොම හරි උත්සාහ කරලා දෙයක් දිහා බලන්න. මේ පැච් තෙරපි එක හරි නැත්නම් ඇහැ ඩයලේට් කරලා කරන තෙරපි එක හරි බබාලට කරනකොට ගොඩක් වෙලාවට අම්මලා බය වෙනවා. ඇයි මේ හොඳට විෂන් එක තියෙන ඇහැට මේ ට්‍රීට්මන්ට් එක කරලා විෂන් එක ටිකක් අඩු ඇහැට ට්‍රීට්මන්ට් එක කරන්නේ නැත්තේ කියලා. මේ අර හොඳ ඇහැ වහන්නේ අර අනිත් ඇහෙන් එතකොට එයා අමාරුවෙන් උත්සාහ කරලා විෂන් එක බලන්න හදනවා. මේ වගේ කන්ඩිෂන්ස් තිබිලා ඒ කියන්නේ මේ කම්මැලි ඇස කියන එක මේ පැච් තෙරපි එක කරලා එතකොට මේ අයි එක ඩයලේට් කරලා මේ කරපු තෙරපි එක කරලා ගොඩාක් සාර්ථක විෂන් එකක් ලබා ගත්ත ගොඩක් අය ඉන්නවා. ඒත් එක්කම තව දෙමව්පියන්ට මතක් කරන්න අවශ්‍යම දෙයක් තමයි දැන් මේ පැච් තෙරපි එක නැත්තම් මේ ඇහැ ඩයලේට් කරලා කරන තෙරපි එක ගොඩක් වෙලාවට අපි අම්මලට කියන්නේ සාමාන්‍යයෙන් බබා වැඩක් කරන වෙලාවට එක්කෝ ටීවී එකක් බලන වෙලාවට නැත්තම් එයා මොන හරි පොඩි ඇක්ටිවිටි එකක් ගේ ඇතුලේ කරන වෙලාවට මේ පැච් තෙරපි එක කරන්න කියලා. මොකද සාමාන්‍යයෙන් පුංචි බබාලා කැමති නැහැ, හරිම අකමැති මේ පැච් එක ගහගෙන ඉන්න. මොකද ඒගොල්ලන්ට හරි අපහසුයිනේ දැන් මේ දුර්වල විෂන් එකක් තියෙන ඇහෙන් බලන එක. බබා හෝම්වර්ක් වගේ කරන වෙලාවල් වලදී මේ පැච් තෙරපි එක කරන්න යන්න එපා. ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවට මේ පැච් තෙරපි එක කරාම එයාට ගොඩක් අපහසුතාවයකට පත් වෙනවා. සාමාන්‍යයෙන් මේ පැච් තෙරපි එක මුළු දවසේම පොඩි බබෙක් දාගෙන ඉන්න ඕනේ නෑ. පැය දෙකක් පැය 6ක් අතර කාල සීමාවේ මේ පැච් තෙරපි එක දවස ගානේ කරාම ඇති. ඒකට ගොඩාක් දුරට මේක ටික කාලයක් කරගෙන යනකොට මේ බබාගේ විෂන් එක යථා තත්වයකට ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. මේ වගේ බබෙක් ඔයගලන් කොහේ හරි දැක්කොත් පැච් එකක් ගහගෙන ඉන්න බබෙක් මම හැම කෙනාටම කියනවා පොඩ්ඩක් කාරුණික වෙන්න. ඒගොල්ලන් හරි අමාරුවෙන් ඒගොල්ලන්ගේ වැඩ ටික කරගන්න මේ පැච් එකක් ගහගෙන. ඉතින් මොකද ඒගොල්ලන් කැමති නැති දෙයක් තමයි මේ කරන්නේ. හරියට පෙනීම පේන්නේ නැති ඇහැකින් තමයි මේගොල්ලන් දැන් මේ කොහොම හරි try එක දීලා විෂන් එක ගන්න උත්සාහ කරන්නේ. ඒගොල්ලන්ම හොඳට තේරුම් ගන්න. එතකොට ඒගොල්ලන්ත් එක්ක ටිකක් වැඩ කරන්න ඔයගලන්ට පහසු වෙයි. දැන් මුල්ම දවස්වලදී මේකට පොඩ්ඩක් හුරු වෙන්න ටික කාල සීමාවක් යනවා. එතකොට ටිකක් අර මේගොල්ලන්ගේ වැඩ පොඩ්ඩක් ස්ලෝ එකේ තමයි ස්ටාර්ට් කරන්නේ. මොකද අර පේනීම ටිකක් අඩු වෙහෙන්නේ බලන්න try කරන්නේ. ඒ හින්දා මේගොල්ලන්ත් එක්ක වැඩ කරනකොට හරිම ඉවසීමෙන් ඒගොල්ලන්ගේ මානසිකත්වය තේරුම් අරගෙන ඔයගලන් වැඩ කරන්න. එතකොට ඔයගලන්ට බබා එක්ක වැඩ කරද්දී පහසු වෙයි. මම හිතනවා මේ වීඩියෝ එකෙන් මේ amblyopia කියන තත්ත්වය ඔයගලන්ට හරියටම තේරුම් යන්න ඇති කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.